රෑ වෙලා තනියම පාරේ ගමන් කරපු කෙල්ලෙක්ව අවයව ජාවාරම්කාරයට දෙනෙක් එකතු වෙලා පැහැර ගන්නවා. මේ කෙල්ල ගොඩක් ලස්සනයි වගේම පෙනුමෙන් නම් අහිංසකයි. ඒත් ගත වෙන්නේ විනාඩි කිහිපයයි. අපරාධකාරයෝ හැමෝටම උන් හිටි තැනුත් අමතක කරන ගමන් අන්න අර අහිංසක චරිතය තුළ හැංගිලා ඉඳපු භයානක යක්ෂණිය මෙතෙන්දී එළියට එනවා. එක එක්කෙනා ගානේ බෙල්ලට පැනලා ලේ උරා බොන ගමන් අමුමම මරලා දාන්න මෙයා කටයුතු කරනවා වගේම එයා මරලා දාපු හැම මිනිස්සෙක්ගේම බොඩිස් ටික අරගෙන ගිහිල්ලා ඇසිඩ් වල ගිල්ලලා තමයි එයා විනාශ කරන්න කටයුතු කරන්නේ. ගත වුණේ ඉතින් පොඩි වෙලාවක් විතරයි. සාක්ෂිත් මුකුත් නැතුව මනුෂ්‍ය ඝාතන බරගානකුත් කරලා මෙන්න මේ කෙල්ල ආයෙත් සාමාන්‍ය විදිහට යන්න යනවා. ඇත්තට මේ අద్భుත කාන්තාව කවුද? එයා මේ විදිහට යක්ෂණියක් වුණේ කොහොමද? මෙයාගේ සහ මෙයා වටේ ජීවත් වෙන ලෝකයේ අතර එයාගේ කතාව මොකද්ද? ඔන්න අදම අරගෙනාව මූවී එකේ නම තමයි ලෝකා. ඔයාලා මේ වෙද්දිත් ලෝකා ගැන අහලා තියෙනවා කියලා මම හිතනවා. ලෝකා මූවී එකට IMDb රේටින්ග්ස් වල 7.9ක වගේ ලොකු අගයක් දීලා තියෙන නිසා මේක ඇත්තටම පට්ට සුපිරියක් කිව්වොත් හරි. ඉතින් අපි හොඳටම දන්න අඳුරන දුල්කර් සල්මාන්, කල්යාණි, නස්ලේන්, ටොවිනෝ තෝමස්, සැන්ඩි මාස්ටර් වගේ නළු නිළියෝ බරගානක් ඉන්න නිසා මේක නම් පිස්සුවක් තමයි කියලා ඔයාලට මම කියන ගමන් අද කතාවට මම එන්නම්. ඉන්දියාවේ එක්තරා නගරයක් තියෙනවා. මේ නගරේ ජීවත් වෙන්නේ විනෝදයට බර වගේම කිසි දෙයක් ගැන ඕනට වඩා සීරියස් හිතන්නේ නැති මිනිස්සු කට්ටියක්. මේ නිසාම නගරේ පුරාම නොයෙකුත් විදිහේ ජාවාරම් කරගෙන යන කල්ලි ගොඩක් ඉන්නවා. නමුත් මෙන්න මේ හැම කල්ලියක්ම පාලනය කරන ලොකුම ලොකු මුදුන් මුලකුත් ඉන්න නිසා කිසි කෙනෙක්ට නගරය සුද්ධ කරලා දාලා මේ අපරාධ වලින් තොර සමාජයක් හදන්න නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද කියලා කියනවනම් මේකේ පොලිසිය පවා ටවුන් එකේ සිද්ධ වෙන අපරාධ වලට උදව් කරනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙදි තමයි ටවුන් එකට අලුතෙන් පදිංචියට චන්ද්‍රා කියන ලස්සන කෙල්ලා එන්නේ. චන්ද්‍රා ගොඩක් කැමති රාත්‍රියට. ඒ වගේ මෙයා දවල් කාලේ දකින්නවත් නැති තරම්. සනී කියලා කියන කොල්ලා ඉන්නේ චන්ද්‍රාගේ බෝඩිමට ඉස්සරහා බෝඩිමේ වේණු කියන හොඳම යාළුවත් එක්ක. ඉස්සරහා බෝඩිමට හැඩ කෙල්ලෙක් ඇවිල්ලා ඉන්න නිසා දවසින් දවස සනී චන්ද්‍රා ගැන හිතන්න ගන්නවා වගේම එයාගේ යාළුවොත් එක්කත් කතා කරන්න අමතක කරන්නේ නැහැ. චන්ද්‍ර මේ වෙදි වැඩ කරන්නේ ටවුන් එකේම තිබුණු බේකරි ෂොප් එකක නයිට් ෂිෆ්ට් එකට. ඉතින් මෙන්න මේ බේකරියේ රැට වැඩ කරන්නේ චන්ද්‍ර සහ රෝස් කියලා කියන තවත් ගෑනු කෙනෙක් විතරයි. නගරේ මේ වෙද්දිත් මිනිස් අවයව ජාවාරම ලොකුටම කෙරගෙන යනවා. දවසින් දවස මිනිස්සු අතුරුදහන් වෙනවා වගේම ඒ ගැන දවස ගානේ නිවුස් වලටත් යනවා. ඔන්න ඉතින් මේ අතරතුරේදී භයානක අපරාධ රැල්ල මෙහෙවන ජාලයේ එක අපරාධකාරයෙක් රෝස්ගේ පස්සෙන් ආදරය ඉල්ලගෙන එන ගමන් තමයි ඉන්නේ. මේ නිසා රෝස්ට ලොකුම ලොකු කරදරයක් බවට මෙන්න මේ කොල්ල පත් වෙගෙනයි එන්නේ. ඔන්න ඉතින් එක දවසක් රෑ චන්ද්‍රයාගේ වැඩ කරන අතරතුරේදී කුණු ගිහිල්ලා දාන්න පහළ ඩස්බින් තියෙන තැනට යද්දී රෝස්ව සහ එයාගේ පස්සෙන් එන අර කරදරකාරී කොල්ලව එකට ඉන්නව දකිනවා. මේ මුකුත් නොදැක්ක වගේ චන්ද්‍රා යන්න හැදුවත් එයාට තේරෙනවා රෝස් මෙන්න මේ වෙද්දි ඉන්නේ කියාගන්න බැරි විදිහේ ලොකුම ලොකු කරදරයක කියලා. මොකද කියනවනම් අර කොල්ලා දැන් හදන්නේ රෝස්ට එයාගේ අතින්ම ඇසිඩ් ගහලා එයා අකමැති වුණොත් එහෙම එයාගේ මූණ පුච්චලා දාන්න. දැන් ඉතින් ඉක්මනටම ක්‍රියාත්මක වෙච්ච චන්ද්‍රා එතෙන්ට ඇවිල්ලා අර කොල්ලගෙන් රෝස්ව බේරගන්න හදනවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී චන්ද්‍රා ගොඩක් ආවේගශීලීව කටයුතු කරනවා වගේම එයාට සුපිරි බලයක් ලැබිලා වගේ තමයි අර කොල්ලට උඩින් විසි වෙලා යන්න ගහන්නේ. අපරාධ ගොඩක් සිද්ධ කරපු භයානක කෙනෙක් වුණත් අර කොල්ලා මෙතෙන්දී චන්ද්‍රට කොච්චර බය වෙනවද කියනවනම් එයාට චන්ද්‍රට මුකුත්ම කරගන්න බැරි වෙනවා. මේ වෙද්දී අර කොල්ලගේ අතේ තිබුණු ඇසිඩ් වලින්ම චන්ද්‍රගේ අතත් ඩැමේජ් වෙලායි තිබුණේ. ඒත් එයාට ඒ ගැන කිසි ගාණක් නෑ වගේ තමයි දැන් ඉන්නේ. ඔන්න දැන් ඉතින් ඔක්කොම ඉවරුණාට පස්සේ රෝස්ට චන්ද්‍ර කියනවා මේ වෙච්ච මුකුත්ම ඔයා දැක්කේ නැහැ වගේ ඉන්න කියලා. ඔන්න මේ වෙලාවේදී ඇත්තරම චන්ද්‍රා කියන්නේ කවුද කියන සැකය අපිට එනවා. ඊළඟ දවසේ ගොඩක් භයානක දෙයක ආරම්භය පටන් ගන්නවා. කලින් දවසේ චන්ද්‍ර ගහලා තුවාල කරපු අපරාධකාරයා මේ වෙද්දිත් නගරයේ ලොකු අපරාධ රැල්ලක් මෙහෙවන් ගියපු කෙනෙකුගේ මල්ලි කෙනෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම පොලිසිය පවා මෙන්න මේ අපරාධකරුවන්ට උදව් කරනවා. ඔන්න දැන් ඉතින් චන්ද්‍රගෙන් ගුටි කාපු කොල්ලට එයාගේ පලිය ගන්න උදව් කරන්නේ නාච්චි අප්පා කියන පොලිස් නිලධාරියා. නාච්චි අප්පා කොච්චර දරුණුද කියනවනම් එයා අමුතුම මානසිකත්වයක් තියෙන කෙනෙක් කිව්වොත් නිවැරදි. එදා මන්නර කොල්ලත් එක්ක ගිහිල්ලා චන්ද්‍ර ගැන තොරතුරු ගොඩක් හොයාගන්න නාච්චි අප්පා තීරණය කරනවා. ඒ වගේම චන්ද්‍රටත් හොඳ පාඩමක් උගන්නන්න තමයි මෙයා තීරණය කරන්නේ. ඊළඟ දවසේ රෑ වැඩට යන්න චන්ද්‍ර සූදානම් වෙනවා. ඒත් කලින් දවසේ සිද්ධ වෙච්ච රණ්ඩුව නිසා චන්ද්‍ර ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. චන්ද්‍රා ටැක්සි එකට නැගලා බේකරියට යන්න හදද්දිම අන්නේ ටැක්සි එකටම තමයි අපේ සනිත් ගොඩ වෙන්නේ. ඔන්න ඉතින් මේ යන ගමන අතරතුරේදී සනී අසනීපෙන් වගේ ඉන්න චන්ද්‍ර එක්ක ටිකක් කතා කරන්න පටන් ගන්නවා. සනී චන්ද්‍රට කියනවා නොවැම්බර් 25 වෙනිදා එයාගේ බෝඩිමේ පාටි එකක් තියෙනවා. ඒකට අනිවාර්යෙන් මෙන්න කියලා.
මොකද කියනවා නම් සනීට මේ වෙද්දී චන්ද්‍ර ගැන ගොඩක් ලොකු පැහැදීමක් තිබුණා. එක දවසක් සනී පාරේ ගමන් කරද්දී වේගෙන් ආපු වාහනයකට එයා හැප්පෙන්න යනවා. ඔන්න ඒ වෙලාවේ එයාට මැවිලා පේනවා චන්ද්‍ර වගේ කෙනෙක් වේගෙන් ඇවිල්ලා අන්නේ අනතුරෙන් එයාව බේර ගන්නවා වගේ දර්ශනයක්. ඉතින් මෙන්න මේ නිසා සනී හිතනවා චන්ද්‍ර එයාට විශේෂයි කියලා. ඉතින් කොහොමුණත් සනීගේ ආරාධනාව ඉතාමත් සතුටින් බාර ගන්න ගමන් චන්ද්‍ර එයාගේ බේකරිය ළඟින් බහිනවා. සනීත් එයා යන්නාව ගමන මෙතෙන්දී යනවා. ඔන්න පාටියේ තියෙන දවස ළඟා වෙනවා. සනී මග බලාගෙන ඉන්නේ චන්ද්‍ර එනකන්. ටික වෙලාවකින් මාර ලස්සන දර්ශකනයක් එක්ක චන්ද්‍ර එතනට එනවා. එයා එද්දි පාටියට ආව හැමෝම පිස්සුවෙන් වගේ කට අරගෙන චන්ද්‍ර දිහා බලාගෙන තමයි ඉන්නේ. දැන් සනී ඉක්මනටම ගිහිල්ලා චන්ද්‍රව පිළිගන්න ගමන් පාටිය ගැන විස්තර කියන්න පටන් ගන්නවා. ඔන්න මේ පාටිය ඕගනයිස් කරලා තියෙන්නේ නයිජල් කියලා කියන සනීගේ යාළුවෙක්ගේ උපන්දිනේ නිසායි. ඉතින් නයිජල් කියන්නේ වේනු වගේම සනීට ඉන්න හොඳ යාළුවෙක්. චන්ද්‍ර ගොඩක් පෙනුමට ඉන්න නිසා නයිජල් චන්ද්‍රට පොඩ්ඩක් ලයින් දානවා කියලා දැකලා සනී නම් මෙතෙන්දි ටිකක් ඉරිසියාවෙන් තමයි ඉන්නේ. කොහොම වුණත් චන්ද්‍ර නම් ඒව ගානකටවත් ගන්නේ නැහැ කියලා තමයි අපිට පේන්නේ. ටික වෙලාවකින් පාටිය නිසා සද්ද වැඩි කියලා මිනිස්සු කරපු කම්ප්ලේන්ට් එකකට අනුව පොලිසියෙන් පාටිය තියෙන තැනට එනවා. මේ පොලිසිය අයත් එක්කම නාච්චි අප්පා තමයි ඇවිල්ලා ඉන්නේ. නගරේ මෙන්න මේ වගේ පාටි නිතරම සාමාන්‍යයෙන් තියෙන නිසා එතන පාටියේ ඉඳපු කොල්ල කෙල්ලොංග ටිකට පොඩි සද්දයක් දාලා බය කරන ගමන් පාඩුවේ යන්න දපු නාච්චි අප්පා එතන ඉඳපු චන්ද්‍රව දකින්නේ අහම්බෙන්. දැන් ඉතින් ආයෙත් නතර වෙලා නාච්චි අප්පා ලොකු සීන් ගොඩක් දාන ගමන් එතන ඉඳපු හැමෝම බය කරන්න පටන් ගන්නවා. ඒ චන්ද්‍ර නම් මේ බය කිරීම හමුවේ කිසි දෙයක් ගානකටවත් ගන්නේ නැහැ. මොකද එයා මීට කලින් ඉඳලම නාච්චි අප්පා ගැන දන්නවා. ටික වෙලාවක් තිස්සේ දාපු චණ්ඩිකම් වලින් පස්සේ ලොකු අනුතුරු ඇඟවීමක් එකම නාච්චි අප්පා එතනින් යන්න යනවා. ඔන්න ඉතින් පාටිය අවසන් වෙලා හැමෝම එයාලා ගෙවල් වලට යන සූදානම් වෙනවා. ඉතින් දැන් සනීත් චන්ද්‍ර ආපුවකට එයාට ස්තුතිවන්ත වෙන අතරේ නයිජල් චන්ද්‍ර එක කතා කර කර දිගටම චන්ද්‍රගේ බෝඩිම පැත්තට යනවා. මෙන්න මේ නිසා දැන් සනී හිතන්නේ චන්ද්‍ර සහ නයිජල් දෙන්නගේ අතරේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ සනීට නයිජල්ගේ අම්මගෙන් කෝල් එකක් එනවා. එයා කියන්නේ නයිජල් තාම ගෙදර ආවේ නැහැ. එයා ගැන මොකක් හරි දන්නව නම් ඉක්මනට කෝල් එකක් දෙන්න කියලා. දැන් ඉතින් සනීට තරුවිසි වෙනවා. මොකද කියනවා නම් එයා දැක්කා කලින් දවසේ රෑ නයිජල් චන්ද්‍රත් එක්ක එයාගේ බෝඩිමට යනවා. ඒ වගේම මේ වෙද්දි නයිජල් අතුරු දහන්. චන්ද්‍ර ටිකක් গুপ্ত කෙනෙක් නිසා මේ වෙද්දි සනීට ආව සැකයකට අනුව එයා චන්ද්‍රව හම්බෙලා නයිජල් ගැන අහන්න හිතාගෙන බෝඩිමට යනවා. දහවල් කාලෙට වැඩි කැමැත්තක් නැති චන්ද්‍ර මේ වෙද්දිත් හොඳට මෙයාගේ කාමරේ නිදි. ඔන්න දැන් ඉතින් සනී චන්ද්‍රයේ ගෙදර දොරගාවට ගිහින් කතා කරත් චන්ද්‍ර දොර අරින්නේ නම් නැහැ. ඒ වෙනුවට ටිකක් අමුතු භයානක කටහඬකින් සනීට එතනින් යන්න කියලා තමයි චන්ද්‍ර කියන්නේ. ඔන්න දැන් සනීට දැන් චන්ද්‍රගේ වැඩ කටයුතු ගැන ටිකක් සැක ඇති වෙන්න පටන් ගන්නවා. එයා හිතන්නේ චන්ද්‍ර කියලා කියන්නේ අවයව ජාවාරම්කාරයෙක් කියලා. ඒ වගේම එයා නයිජල්ව එයාගේ කාමරේ හංගන් ඉන්නවා කියලා තමයි සනී මෙතෙන්දි හිතන්නේ. රෑ වෙනවත් එක්කම චන්ද්‍ර එනවා සනීව හම්බ වෙන්න. එයා ඇවිල්ලා සනීගෙන් සමාවත් අරගෙන එයාට කියන්නේ උදේ නිදාගනිද්දී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයාට කරදර කරනවට එයා කැමති නැහැ. අන්න ඒක නිසයි කේන්ති ගිහිල්ලා වගේ එයා කෑ ගැහුවේ කියලා. චන්ද්‍ර එක්ක සිද්ධ වෙන කතාබහේදී චන්ද්‍රගේ සපත්තුවේ ලේ පැල්ලමක් දැකපු සනී හිතනවා චන්ද්‍ර කියන්නේ බොරු. නයිජල්ගේ අතුරුදහන් වීම පිටිපස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ කෙල්ලා ඉන්නවා කියලා. ඔන්න දැන් ඉතින් මෙහෙම කියලා චන්ද්‍ර යනවත් එක්කම සනී වේනුට කියනවා චන්ද්‍රය ගෙදර ගිහිල්ලා චෙක් කරන්න කියලා. ඒත් එක්කම සනීත් චන්ද්‍රගේ පස්සෙන් හොරෙන් ගිහිල්ලා එයා ගැන විස්තර හොයන්න තීරණය කරනවා. වේනු පාරෙන් එහා පැත්තට පනිද්දිම එයාට ටැක්සි එකක නැගලා අතවනාගෙන ආපු නයිජල්ව හම්බෙනවා. ඇත්තරම වෙලා තියෙන්නේ එදා රෑ නයිජල් ඉඳලා තියෙන්නේ චන්ද්‍ර එක නෙමෙයි පොලිසියේ. මොකද එයා ලයිසන් නැතුව යද්දි පොලිසියට අහු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ මොකවත් නොදන්න සනී තාමත් හිතන්නේ චන්ද්‍ර තමයි මේ දේවල් කරේ කියලා. ඉතින් එයා දිගටම චන්ද්‍රව ලුහු බඳිනවා. ඔන්න චන්ද්‍ර මෙහෙම පාළු පාරවල් දිගේ කෙලින්ම යන අතරතුරේදී තමයි එයාට රෝස්ගේ පස්සෙන් ආපු අන්නර කොල්ලව හම්බ වෙන්නේ. මෙන්න මේ කොල්ල ඇවිල්ලා තියෙන්නේ එයාගේ කට්ටියත් එක්කම. මොකද එයාට ඕන චන්ද්‍රව මරලා දාලා එයාගේ ශරීර කොටස් කලව ගන්නයි. ඔන්න එක පාටම චන්ද්‍ර එනවත් එක්කම එයාට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ත්‍රිවිල් එක ඇතුළට දාගෙන මෙන්න මේ අපරාධකාරයෝ ටික වේගෙන් එතනින් යන්න යනවා. ඔන්න මේ ඔක්කොම සනී දුරතිය දැකපු නිසා එයත් කෑ ගහගෙනම අන්නර ත්‍රිවිල් එක පස්සෙන් දුවගෙන එනවා චන්ද්‍රව බේරගන්න. දැන් චන්ද්‍ර අරගෙන යන්නේ අන්නර අපරාධකාරයොත් එක්කම පාළු පැත්තකට. එයාලා හදන්නේ චන්ද්‍රව මරලා දාන්න. මේත් එක්කම කවුරුත් නොදන්න චන්ද්‍රගේ අඳුරු පැත්ත එළියට එනවා. ඉතින් යාළුවනේ මිනිස්සෙක් වගේ මෙච්චර කාලයක් හැමෝගේ මතර හැංගිලා ඉඳලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලේ උරා බොන යක්ෂණියක්. චන්ද්‍ර දැන් එයාට වද දෙන්න අරගෙන ආව අන්නර හැම මිනිස්සෙක්ම ඉතාමත් භයානක විදිහට මරලා දාන්න මෙතෙන්දි පටන් ගන්නවා.
බිත්ති දිගේ දුවන ගමන් හිතා ගන්නවත් බැරි වේගයක් එක්ක ලොකු අපරාධකාරයෝ එකා දෙන්න බිම දාන චන්ද්‍ර ගොඩක් භයානක කෙනෙක් කියලා එතන ඉඳපු මිනිස්සුන්ට තේරුණත් මෙන්න මේ වෙද්දී මේ හැමෝම මැරිලා. ඔන්න මේ හැම දෙයක්ම දුර ඉඳලා බලාගෙන ඉඳපු සනී චන්ද්‍රගේ ඇස් ඉස්සරහදීම සිහි නැතුව ඇදගෙන වැටෙනවා. චන්ද්‍රගේ හිතේත් සනී ගැන මොකද්ද තිබුණු නිසා එයා සනීට නම් කිසිම කරදරයක් කරන්නේ නැහැ මෙතනදී. මේ වෙනුවට සනීත් එක්කම එකතු වෙලා චන්ද්‍ර එයා මරලා දාපු අර අපරාධකාරයෝ හැමදෙනාම ඇසිඩ් ෆැක්ටරි එක ඇතුලේ ඇසිඩ් වල ගිල්ලලා විනාශ කරලා දානවා. ඉතින් බොඩිස් හොයාගන්න බැරි වුණොත් පොලිසියෙන් නඩු වැටෙන්නේ නැහැ කියලා තමයි මෙතෙන්දි චන්ද්‍ර සනීට කියන්නේ. චන්ද්‍රගේ හැම රහසක්ම දැන් සනී දන්න නිසා ඒව කාටවත් කිව්වොත් ඒ හැමෝමවත් මරනවා කියලා තමයි සනීව බය කරන ගමන් චන්ද්‍ර කියන්නේ. චන්ද්‍ර කියලා කියන්නේ යක්ෂණියක් කියලා දන්න නිසා සනී මේත් එක්කම ආයෙත් පාරක් සිහි නැතුව වැටෙනවා. ඔන්න සනීට සිහියෙද්දී එයා නැගිටින්නේ චන්ද්‍රගේ කාමරේ ඉඳලා. ගොඩක් අඳුරුවට අහුරලා තියෙන මෙන්න මේ කාමරේ ඉඳලා බය වෙලා ඉන්න සනී දකිනවා චන්ද්‍රගේ ෆ්‍රිජ් එක පුරවලා තියෙන්නේ හොස්පිටල් වල තියෙනවා වගේ ලේ පුරවපු බෑග්ස් වලින් කියලා. ඔන්න දැන් ඉතින් සනීට ටිකෙන් ටික පැහැදිලි වෙනවා චන්ද්‍ර කියලා කියන්නේ එක්තරා ආකාරයක වැම්පයර් කෙනෙක්. ඒ වගේම මෙයා ලේ තමයි බොන්නේ. ඒ වගේම මෙයාට අවුවේ යන්නත් බෑ වගේම මෙයා ගොඩක් ප්‍රිය කරන්නේ රාත්‍රී කාලයට කියලා. දැන් හොඳටම බය වෙලා ඉන්න සනී වේනුවත් කතා කරගෙන ආයෙත් එයාගේ බෝඩිමට යනවා. තිබුණු මහන්සියත් වැඩි නිසා නින්දට ගියපු සනීට එක එක විදිහේ භයානක හීන ගොඩක් පේනවා. මේ හීන වලින් පේන්නේ රහස් එලි කරපු නිසා චන්ද්‍ර ඇවිල්ලා වේනුව මරලා දාන විදිය. ඊළඟ දවසේ උදේම චන්ද්‍ර මරලා දාපු අපරාධකාරයෝ ගැන මරණ පරීක්ෂණය කරන්නේ නාචි අප්පා ඇතුළු පොලිසියේ කට්ටියගේ මැදිහත් වීමෙන්. ඔන්න මෙතෙන්දි චන්ද්‍රගේ නැති වුණු ඇස් වලට දාන කාචයක් නාචි අප්පා හොයාගන්නවා. ඒ වගේම එයා මේ ඔස්සේ තනියෙන් පරීක්ෂණ ගොඩක් පවත්වනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. රෑවෙද්දී චන්ද්‍ර සනිවත් එකගෙන පාළු ප්‍රදේශයකට යනවා. ඔන්න ඉතින් චන්ද්‍ර මෙහෙම ගිහිල්ලා එක්තරා පුද්ගලයෙක් හම්බෙලා O නෙගටිව් කැටගරි එකේ අලුත්ම ලේ පැකට් ටිකක් තමයි ඉල්ලගන්නේ. මේ ලේ වර්ගය ගොඩක්ම පිරිසිදුයි, රසයි. ඒ නිසා තමයි එයා ගොඩක් ඒවට ආස කියලා චන්ද්‍ර සනිට කියද්දී සනී බය වෙලා බලාගෙන ඉන්නේ. එයාගේ ලේ වර්ගයත් O නෙගටිව්ම නිසා. මෙහෙම කල්ගත වෙද්දී නාච්චි අප්පා ඇසින්දුටු සාක්ෂිකාරයෝ වගේම පොඩි පොඩි විස්තර හොයාගෙන සනී සහ චන්ද්‍ර දෙන්න මෙන්න මේ අපරාධකාරයන්ව මරලා දාපු සිදුවීමට ඍජුවම සම්බන්ධයි කියලා හොයාගන්නවා. ඉතින් චන්ද්‍ර ගෙදර නැති වෙලාවේදී එක දවසක් නාච්චි අප්පා චන්ද්‍රගේ ගෙදරට හොරෙන්ම ගිහිල්ලා එයාගේ ඇස් වලට දාන කාච චෙක් කරලා දැනගන්නවා චන්ද්‍ර තමයි මෙන්න මේ මිනිස්සුන්ව මරලා තියෙන්නේ කියලා. මේත් එක්කම චන්ද්‍ර එයාගේ ගෙදරට ආයෙත් ඇවිල්ලා හොරෙන්ම ඇතුල් වෙලා ඉන්න මෙන්න මේ නාච්චි අප්පව අතටම අල්ල ගන්නවා. මේ වෙලාවේදී නාච්චි අප්පා සහ චන්ද්‍ර දෙන්නගේ අතරේ ලොකු රණ්ඩුවක් සිද්ධ වෙලා චන්ද්‍ර නාච්චි අප්පට ගහලා එයාගේ එක අතක් බයිට් කරනවා. චන්ද්‍රගේ මෙන්න මේ අසාමාන්‍ය හැකියාව ශක්තිය එක්ක බේරෙන්න බැහැ කියලා තේරුම්ගෙන දැන් නාච්චි අප්පා චන්ද්‍රගේ ගෙදර ජනේලයක් කඩාගෙන එතනින් පැනලා බේරලා දුවලා යනවා. අවාසනාව කියලා කියන්නේ නාච්චි අප්පා චන්ද්‍රට වෙඩි තියද්දී ඒත් එක්කම එක බුලට් එකක් ගිහලා සනීට වැදෙනවා. නයිජල් සහ වේනු දෙන්නගෙත් උදව් ඇතුව චන්ද්‍ර සනීව බේරගන්න දැන් නගරෙන් පිට වෙලා ගොඩක් අමුතු ස්ථානයකට තමයි යන්නේ. මෙච්චර වෙලා ලොකු ප්‍රශ්න ගොඩකට සනී වේනු නයිජල් ඇදලා දැම්මේ චන්ද්‍ර. ඇත්තටම චන්ද්‍ර කියලා කියන්නේ කවුද? එයා මොනවද කරන්නේ? කොහොමද එයාට මෙන්න මේ විදිහේ වැම්පයර් කෙනෙක් වෙන්න බලය ලැබුණේ කියලා අපි දැන් බලමු. මීට අවුරුදු 10 ගානකට කලින් කැලේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුණා. මෙන්න මේ ගෝත්‍රය කොච්චර කොන් වෙලාද කියනවා නම් හිටියේ රජතුමා එයාලට දෙවියන් වඳින්නවත් අවසර දුන්නේ නැහැ. ඔන්න ඒත් එක දවසක් රජතුමා වඳින දෙවියන්ගේ පිළිමයක තිබුණු ගෙජ්ජියක් අහුලගෙන ඇවිල්ලා ගෝත්‍රික මිනිසුන්ගේ දේවාලය තැන්පත් කරන්න මෙන්න මේ ගෝත්‍රයේම ජීවත් වුණ පුංචි කෙල්ලෙක්ට පුළුවන් වුණා. එදා ඉඳලා අන්නේ ගෝත්‍රික මිනිස්සු අර ගෙජ්ජිය තැන්පත් කරපු දේවාලයට වැඳින්න කටයුතු කරා වගේම ඒක එයාලගේ වැඳුම් පිදුම් වලින් ගොඩක් ඉහළ තැනක් බවට පත් වුණා. එදා ඉඳලා මෙන්න මේ ගෝත්‍රික මිනිස්සු අර ගෙජ්ජිය තැන්පත් කරපු දේවාලයට වැඳුම් පිදුම් කරනවා වගේම එයාලා අන්නේ ස්ථානය ගොඩක් පූජනීය විදිහට තමයි සැලකුවේ. ටික කාලයක් යද්දී රජතුමා දැනගන්නවා මෙන්න මේ සිද්ධ වෙන හැමදේම. ඉතින් ලොකු කේන්තියක් එක්ක රජතුමා එයාගේ සෙබළුත් එක්කගෙන ඇවිල්ලා අන්නර ගෝත්‍රයේ හැමෝම මරලා දාලා එයාගේ දේවාලේ පවා ගිනි තියන්න කටයුතු කරනවා. මෙන්න මේ දේවල් මෙහෙම සිද්ධ වෙද්දී අර කලින් කියපු පුංචි කෙල්ල ඉන්නේ අద్භූත ගල් ගුහාවක. මේ ගල් ගුහාවේ තියෙනවා ඔළුව කැඩිච්ච එක්තරා පිළිමයක්. ඉතින් මෙන්න මේ කෙල්ල අර පිළිමි ගාවට යනවත් එක්කම එයාව වවුල් රංචුවක් වට කර ගන්නවා. ඉතින් මෙන්න මේකෙන් පස්සේ වවුල්ලු හැමෝම මෙයාට දෂ්ට කරනවත් එක්කම ලොකු අద్භූත දෙයක් සිද්ධ වෙනවා කියලා හැමෝටම බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වුණාට පස්සේ කිසි දෙයක් නොදැන ගල් ගුහාවෙන් එළියට ආව අර පුංචි කෙල්ල දකිනවා මේ වෙද්දිත් එයාගේ ගෝත්‍රයේ භාගයට භාගයක්ම අමානුෂික විදිහට මරලා දාලා තියෙනවා කියලා.
ඒ වගේම රජතුමායි කට්ටිය අර පුංචි කෙල්ලගේ අම්මවත් එයාගේ ඇස් ඉස්සරහදී මරලා දාලා මේ කෙල්ලටත් හෙල්ලකින් ඇරලා එතෙන්දී මරලා දාන්න කටයුතු කරනවා. ඔහොම ටික වෙලාවක් යද්දී ලොකු නිශ්ශබ්දතාවයකුත් එක්කම හෙල්ල ඇනිලා මැරිලා වැටුණු අර පුංචි කෙල්ල ආයෙත් පණ පිටින් ඉන්නවා කියලා රජතුමා ඇතුළු කට්ටියට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන්නේ ගොඩක් අමුතු දෙයක් බව දැනගන්නපු රජතුමා ඇතුළු හැමෝම බීතියෙන් නැහැවෙන්නේ අර පුංචි කෙල්ල ලොකු මිනිස්සු එක එක්කෙනාව මරලා දාද්දී. ඔන්න එතකොට ඉතුරු වෙච්ච ගෝත්‍රිකයෝ කියනවා මේ කෙල්ලට දෙවියන් ආරූඪ වෙලා ඉන්න කියලා. ඔන්න ඉතින් ගෝත්‍රය විනාශ කරපු රජවාසලේ මිනිස්සුන්ව එක එක්කෙනාව මරලා දාන ගමන් අන්තිමටම රජතුමාවත් මරන්න මෙන්න මේ පුංචි කෙල්ලට පුළුවන් වෙනවා. ඔන්න ඉතින් මේ පුංචි කෙල්ල නීලි කියන නමින් ගෝත්‍රයේ මිනිස්සුන්ගේ දේවතාවී බවට පත් වෙනවා. ඉතින් කාලෙන් කාලෙට අවුරුදු ගණනාවක් තිස්සේ නීලි නපුරු මිනිස්සුන්ව මරලා දාන ගමන් තැනින් තැනට ගිහිල්ලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔන්නෝම තමයි මෙයා චන්ද්‍රා කියන නමින් සනි ඉන්න තැන පෙනී හිටින්නේ. චන්ද්‍ර සනිට ගොඩක් කිට්ටුනේ එක්තරා ආත්මයකදී සනි චන්ද්‍රගේ ආදරේ බවට පත් වෙලා ඉඳපු නිසා. ඉතින් මෙන්න මේ ආත්මෙදී සනිගේ පෙනුම ඒ වගේම නිසාලු චන්ද්‍ර එයාව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනේ. ඔන්න දැන් ආයෙත් වර්තමානෙට එමු. ඔන්න දැන් සනි ඉන්නේ වෙඩි වෙදිලා. ඒ වගේම එයාගේ ඇඟෙන් ලේ ගොඩක් පිට වෙනවා. මේ නිසා සනිට ඉක්මනට බෙහෙත් දාන්න ඕන. වේනුට සහ නයිජල්ට තමයි සිද්ධ වෙන්නේ සනිගෙන් පිට වෙන ලේ ඔක්කොම නවත්ත ගන්න. ඔන්න ඔය අතරතුරේදී සනීගේ සහ චන්ද්‍රගේ විස්තර ටීවී එකේ නිවුස් වලට යනවා. දැන් මුළු රටම දැනගන්නවා මෙයාලා අපරාධකාරයෝ කියලා. ඔන්න ඉතින් පොලිසියෙන් හමුදාවෙන් වගේම තවත් කට්ටියක් මේ නිවුස් එකෙන් පස්සේ හැංගිලා ඉඳපු තැන් වලින් එළියට එන්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී නීලි ඉස්සර මරලා දාපු රජතුමත් මේ ආත්මෙදි ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. නීලි එහෙම නැත්නම් චන්ද්‍රට එයාගේම සමාජිකයන් කට්ටියක් ඉන්න සංවිධානයක් තියෙනවා. ඔන්න ඒගොල්ලෝ තමයි මෙන්න මේ සිද්ධ වෙන්න යන ලොකු අනතුරෙන් සනි චන්ද්‍රා ඇතුළු කට්ටියව බේර ගන්න හදන්නේ. ඔන්න ඉතින් මේ විදිහට ටික වෙලාවක් ගත වෙනවා. සනිත් හිමින් සනිපෙන ගමන් තමයි ඉන්නේ. ඔය අතරතුරේදී චන්ද්‍ර බයිට් කරපු නාච්චි අප්පා කියන පොලිස් නිලධාරියත් වැම්පයර් කෙනෙක් වෙන ගමන් තමයි ඉන්නේ. චන්ද්‍ර කියන විදිහට නාච්චි අප්පා ගොඩක් ශක්තිමත් වගේම නිරෝගී කෙනෙක් වුණොත් විතරයිලු එයාට චන්ද්‍ර වගේ කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එහෙම වුණොත් එයා අමරණීය වෙනවලු. මෙහෙම ඉන්න අතරතුරේදී එයාලා ඉන්න තැනට ආපු පොලිසියේ කෙනෙක් චන්ද්‍රගේ ඔලුවට වෙඩි තියනවා. ඔන්න මේත් එක්කම එයා අඩපණ වෙලා බිම වැටෙනවා. ඉතින් මෙන්න මේ අතරතුරේදී තමයි චාතන් කියන අලුත් කෙනෙක් එන්නේ. චාතන් කියලා කියන්නේ චන්ද්‍රා වගේම වැම්පයර් කෙනෙක්. එයා ගොඩක් ජොලි වගේම දක්ෂ කෙනෙක් කියලා අපිට බලා ගන්න පුළුවන්. පොලිස් නිලධාරියෝ දෙන්නම පිස්සු වටන ගමන් චාතන් චන්ද්‍ර ඉන්න තැනට ගිහිල්ලා එයාගේ ඔළුවේ තිබුණු බුලට් එකත් අයින් කරන ගමන් චන්ද්‍රට ආයෙත් සිහිය අර ගන්නවා. ඔන්න දැන් හැමෝමත් එක්කගෙන චාතන් යන්නේ එයාලගේ මූලස්ථානයට. ඇත්තරම කියනවා මෙන්න මේ කතාවේ විදියට වැම්පයර්ලටම ආවේනික වෙච්ච වෙනම යුනිවර්ස් එකක වගේ මෙතන ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඔන්න දැන් ඉතින් චාතන් චන්ද්‍රා සහ අනිත් හැමෝමවත් එක්කගෙන ගිහිල්ලා එයාලව ආරක්ෂිත තැනක නවත්තන ගමන් කියනවා මේ වෙද්දි පොලිසියෙන් මුළු රට පුරාම ඔයාලා හොයනවා. ඉතින් ආරක්ෂිතව ඔයාලට එළිය නම් ඉන්න බෑ කියලා. මේ වෙලාවේදී චන්ද්‍ර තීරණය කරනවා සනී සහ එයාගේ යාළුවන්ගෙන් ඈත් වෙලා ඉන්න. මොකද කියනවනම් එතකොට එයාලට කිසි කරදරයක් වෙන්නේ නැතුව බේරිලා යන්න පුළුවන්. ඒත් මෙන්න මේ කතාවට සනී නම් මෙච්චර කැමති වෙන්නේ නැහැ. හැමදේම මෙහෙම සිද්ධ වෙන අතරතුරේදී නාච්චි අප්පා භයානක වැම්පයර් කෙනෙක් බවට පත් වෙලා තමයි ඉන්නේ. නාච්චි අප්පා ගොඩක් දරුණු ජීවියෙක් බවට පත් වෙන්න නිසා එයාගේ හතුරෝ මෙන්න මේ වෙද්දි මරලා දාන්න හොයන ගමනුයි ඉන්නේ. ඒ හතුරුන්ගේ අතරේ උඩින්ම ඉන්නේ චන්ද්‍රා. ආරක්ෂක අංශවලට ලැබුණු ඔත්තුවකින් එයාලා දැනගන්නවා චන්ද්‍ර ඉන්න තැන. ඉතින් දැන් හැමෝම try කරන්නේ මෙයාව මරලා දාන්න. ඔන්න ඒත් මේ හැමෝගෙම උත්සාහයෙන් අසාර්ථක කරන ගමන් චන්ද්‍ර ඒ හැමදෙනාවම එක එක්කෙනා ගානේ මරලා දාන්නේ ගොඩක් දක්ෂ විදියට. මෙන්න මේ අතරතුරදී තමයි සම්පූර්ණයෙන්ම දරුණු වැම්පයර් කෙනෙක් බවට පත්වෙච්ච නාච්චි අප්පාත් මෙතෙන්ට එන්නේ. පොලිසියෙන් ලබා ගනිපු සුපිරි පුහුණුවත් එක්ක දැන් නාච්චි අප්පා කියලා කියන්නේ නවත්තන්න ලේසි පුද්ගලයෙක් නෙමෙයි. එයා දැන් ගොඩක් දරුණු හතුරෙක් බවට පත් වෙලා ඉන්නේ. චන්ද්‍රට දිගින් දිගටම නාච්චි අප්පගෙන් ප්‍රහාර එල්ල වෙද්දී චන්ද්‍රගේ වාසනාවට වගේ සනීගේ උදව් එයාට ලැබෙනවා. සනී අරගෙන ආපු විශේෂ ගන් එකකින් නාච්චි අප්පට වෙඩි තියලා එයාව අඩපණ කරද්දිම චන්ද්‍රත් නාච්චි අප්පට නැවත පහර දෙනවා. මෙන්න මේ වෙලාවේදී නාච්චි අප්පා සනීට පිහකින් ඇනලා මරලා දාන්න හදද්දිම අන්නර පිහිපාර වදින්නේ වේනුට. ඔන්න ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වැම්පයර් කෙනෙක්ගේ දුර්වලම ස්ථානය වෙන හදවතට පිහකින් ඇනලා නාච්චි අප්පව මරලා දාන්න චන්ද්‍රට එහෙම නැත්නම් නීලිට පුළුවන් වෙනවා. ඔන්න ඉතින් මේ විදිහට ළඟ ළඟ ආපු කරදර ගොඩකින් සනී, වේනු සහ නයිජල් ඇතුළු හැමෝම බේරගෙන එයාලා වෙතනින් ආරක්ෂිතව පිටත් කරන ගමන් චන්ද්‍ර එයාට සුපුරුදු තනියෙන් ජීවත් වෙන එයාගේ තනි ජීවිතය පටන් ගන්නවා. පොඩ්ඩක් ඉන්න තාම මේ කතාව ඉවර නැහැ.
නීලක චරිතයෙන් පස්සේ මේ යුනිවර්ස් එකට ඊළඟට එන්න යන චරිතය තමයි චාලි. එහෙම නැත්නම් ඔඩියන් කියන කෙනා. මෙන්න මේ චරිතය සම්පූර්ණයෙන්ම ගෙතෙන්නේ දුල්කර් සල්මාන් කියන සුපිරි නළුව වටා තමයි. ඒ වගේම දුල්කර්ගේ සුපිරි එන්ට්‍රි එකෙන් පස්සේ අපිට දැනගන්න ලැබෙනවා ඊළඟ අවුරුද්දේ එන්න යන මූවි එකකින් චාතන්ගේ කැරක්ටර් එකක් තියෙන පට්ට සුපිරි කතාවක් එන්නත් නියමිතයි කියලා. ඉතින් මෙන්න මේ වැම්පයර් යුනිවර්ස් එක පට්ට හිට් එකක් වෙයිද? ඒ ගැන ඔයා මොකද හිතන්නේ? මතක ඇතුව ඔයාගේ අවංක අදහස පහතින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඔන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම අපි හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.